හායි ගායිස් අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ 2017 දී රිලීස් වුණ No Melon කියන සුපිරි මූවී එක. ඉතින් මේක IMDb rate අගෙන් 10න් 5.6ක අගයක් දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව යමු අදගෙන අපු මූවී එක බලන්න. ඉතින් කතාව පටන් ගන්නකොටම අපිට පෙන්නන්නේ අම්මා කෙනෙකු එයාගේ දුවයි කාර් එකේ යනවා. ඉතින් මේ ගෑනු ළමයා දුකින් ඉන්න හේතුව තමයි මෙයාගේ අම්මගේ රස්සාව කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒ වැඩෙන් එයාගේ ඉස්කෝලේ වගේම පදිංචියෙමත් වෙනස් වෙනවා. ඒක නිසා මෙයාගේ යාළුවෝ එහෙමත් මෙයාට නැති වෙනවා. මේ නිසා තමයි මෙයා ගොඩක් දුකින් ඉන්නේ. දැන් මේගොල්ලෝ එයාලගේ අලුත් ගෙදරට එනවා. මේ කෙල්ලගේ නම තමයි හීරෝයින්. ඉතින් මේ හීරෝයින් මේ ගෙදරට වැඩිය කැමති නෑ. ඒ වගේම හීරෝයින් ඒ ගැන අම්මට මොකක් කියන්න යන්නේ නෑ. මොකද අම්මගේ රස්සාව කාලෙන් කාලෙට වෙනස් වෙන නිසා. දැන් අපේ හීරෝයින් පහුදා උදේම ලැහැත්ති වෙලා එයාගේ ඉස්කෝලේට යනවා. එතනදී හීරෝයින්ට එයාගේ එහා ගෙදර කොල්ලව හම්බ වෙනවා. ඒ කොල්ල අපේ හීරෝයින්ගෙන් අහනවා අපි යාළුවෝ වෙමුද කියලා. හැබැයි අපේ හීරෝයින් නම් එයාව ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ කොල්ලා අපේ හීරෝයින්ගේ පස්සෙන් එනවා. ඒ වගේම මේ ඉස්කෝලේ ඉන්නවා පඬිත ගැහණු ළමයි 3 දෙනෙක්. ඉතින් හීරෝයින් හදන්නේ කොහොම හරි කරලා එයාලත් එක්ක යාළු වෙන්න. දැන් හීරෝයින් ගෙදර එනවා. එයාගේ ගෙදර උඩ තට්ටුවේ තියෙන එක කාමරයකට යනවා. ඒ කාමරේ අමුතු කොළ පාට දියමන්තියක් තියෙනවා. මෙයා ඒක අරන් මාලයක් විදියට කරේ දාගෙන මෙයා යනවා ඉස්කෝලේට. ඉතින් අර ගැහණු ළමයි 3 දෙනාගෙන් එක්කෙනේ ඒක ඉල්ලනවා. ඔයා ඔය මාලේ දුන්නොත් තමයි ඔයාව අපේ ටීම් එකට ගන්න කියලා මේ ගෑනු ළමයි හීරෝයින්ට කියනවා. ඉතින් අපේ හීරෝයින් දෙපාරක් හිතන්නේ නැතුවම අර මාලේ මෙයාලට දෙනවා. මොකද අපේ හීරෝයින්ටත් ඕනි වෙලා තියෙන්නේ එයාලත් එක්ක එකතු වෙන්න. මෙතනට අර පිරිමි ළමයා එනවා. මම මෙතන ඉඳලා මෙයාට හීරෝ කියලා කියන්නම්. ඉතින් හීරෝ කියනවා ඒගොල්ලෝ ගොඩක් නරක ළමයි කියලා. ඒත් ඉතින් හීරෝයින් එයාව ගණන් ගන්නේ නැහැ. දැන් හීරෝයින් ගෙදර ගිහිල්ලා එයාගේ අම්මට කෝල් කරනවා. ඉතින් අම්මා කියනවා ගෙදර ඉන්න ටික රෑ වෙයි කියලා. දැන් හීරෝයින් බඩගිනි නිසා පිජ් එකෙන් කෑම එක අරන් තව මොනවා හරි ගන්න පිජ් එක ගාවට යද්දි එයාට අමුතු සද්දයක් ඇහෙනවා. බලද්දි මෝස්ටර් කෙනෙක් එයාගේ කෑම එක කාලා. දැන් මේ මෝස්ටර් කියනවා මට කෑම දෙනවා නැත්තම් මම ඔයාව මරනවා කියලා. දැන් හීරෝයින් බය වෙලා පිජ් එකේ තියෙන ඔක්කොම කෑම මේ මෝස්ටර්ගේ කටට විසි කරනවා. එයත් ඉතින් මේ කෑම හැම එකක්ම කනවා. ඉතින් දැන් මෙයා කාලා වැඩි වෙලා මත් වෙලා ඉදිමිලා ඉන්නේ. දැන් හීරෝයින් එතනින් බේරිලා යන්න හදද්දි තව මෝස්ටර් කෙනෙක් එනවා. එයත් කෑම ඉල්ලනවා. දැන් ඉතින් දෙන්න කෑම නෑ. මේ මෝස්ටර් හීරෝයින්ව හපන්න පනිද්දිම මෙතනට ආපු කුරුමිට්ටෝ කට්ටිය එයාව අතුරුදහන් කරනවා. මේ කුරුමිට්ටෝ කට්ටියව දැකලා අපේ හීරෝයින්ට සිහිය නැතුව වැටෙනවා. එයා යහැරෙද්දි එයා පුඩුවක ගැට ගහලා අර කුරුමිට්ටෝ කට්ටිය අහනවා අර කාමරේ තිබිලා ඔයා ගත්ත කොළපාට දියමන්තියකෝ කියලා. ඊට පස්සේ හීරෝයින් කියනවා ඒ දියමන්තිය යාළුවෙක්ට දුන්නා කියලා. ඉතින් මේක නිසා කුරුමිට්ටන්ට ගොඩක් කේන්ති ගිහිල්ලා කොමාරියේ දියමන්තිය අරගෙන එන්න කියලා කියනවා. දැන් එකපාරටම ගෙදර බෙල් එක ගහනවා. බලනකොට එයා ගෙදර කොල්ල ඇවිල්ලා අපේ හීරෝයින් ගිහිල්ලා මොකුත් නෑ මම සෙල්ලමක් කර හිටියේ කියලා දොර වහනවා. දැන් ආයෙ අර කොල්ලා දොරේ තියෙන වීදුරුවෙන් බලනවා ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා. එකපාරට මෝස්ටර් කෙනෙක් මෙයා ඉන්න පැත්තට පනිනවා. මෙයා ඉතින් බය වෙලා ගේ ඇතුළට එනවා. හීරෝයින් කරන්නම දෙයක් නැති නිසා මෙයාට ඇත්ත කියනවා. ඉතින් හීරෝ ඒක අහලා හොඳටම hina වෙනවා. දැන් එකපාරටම අර කුරුමිට්ටෝ ටික මෙයාගේ ඉස්සරහට එනවා. ඉතින් මේ කොල්ලා මේ කට්ටිය දැකලා හොඳටම බය වෙනවා වගේම හීරෝයින් කියපු දේ විශ්වාස කරන්න ගන්නවා. දැන් මේ දෙන්න මේ කුරුමිට්ටන්ගෙන් අහනවා ඔයාලා කවුද? ඔයාලයි අපිට මෙහෙම කරන්නේ. අර මෝස්ටර්ලයි අපේ ලෝකෙට ඇවිත් ඉන්නේ කියලා. ඉතින් මේ කුරුමිට්ටෝ එයාලගේ කතාව කියන්න පටන් ගන්නවා. මිනිස්සු බිහි වෙන්න කලින් මෙහෙ හිටියේ කුරුමිට්ටෝයි මලුයි විතරයි. එකපාරටම වෙනම ලෝකයකින් දොරටුව ඇරිලා මෝස්ටර්ලව එළියට ඇවිල්ලා ඒගොල්ලෝ ඇවිල්ලා මේ මෝස්ටර්ල ගොඩක් පෙරේත නිසා මේ කුරුමිට්ටෝ ආපු හැම මලක්ම කන්න පටන් අරගෙන ඊට පස්සේ මේ කුරුමිට්ටෝ ටික මෝස්ටර්ලව විනාශ කරන්න බෙහෙත හොයාගෙන ඊට පස්සේ මිනිස්සු බිහි වෙලා. ඉතින් මිනිස්සුන්ගේ උදව්වත් එක්ක මේ කුරුමිට්ටෝ ටික අර දියමන්ති කැටේ පාවිච්චි කරලා මෝස්ටර්ලව ඒගොල්ලන්ගේ ලෝකයටම අහපව් යවලා අර දොරටුව වහලා දැම්මා කියලා මේ කුරුමිට්ටෝ ටික කියනවා. දැන් ඔය අර දියමන්තිය ගත්ත නිසා ඒගොල්ලෝ ආයි ඇවිල්ලා කොහොම හරි අපිට දියමන්තිය ඕනේ. ආයි මේගොල්ලන්ව ඒගොල්ලන්ගේ ලෝකෙට යවන්න කියලා කියනවා. මේ කට්ටිය මෙහෙම කතා කර ඉද්දි අර දොරටුවෙන් තවත් මෝස්ටර්ල ගොඩ ඇවිත් මෙයාලට ඇටැක් කරනවා. මේ කුරුමිට්ටෝ ගාව තියෙනවා අමුතු කොළපාට බෙහෙතක් දාපුව ගන්න එක. ඒ බෙහෙතෙන් මේගොල්ලෝ මෝස්ටර්ලව
එයාලා ආපු ලෝකයටම යවනවා. දැන් අර දොරටුව ඇරිලා තියෙන නිසා මේගොල්ලන්ට පාලනය කරගන්න බැරි තරම් මෝස්ටර්ලා එළියට අවිල්ලා ඉන්නේ. ඒ හින්දා අපේ හීරෝයින් ගිහිල්ලා අර යාළුවාගෙන් අර දියමන්තිය ඉල්ලනවා. එයා කියනවා ඒක ගෙදර තියෙන්නේ හෙට ගෙනත් දෙන්නම් කියලා. හීරෝයින් ඊළඟ දවසෙත් ඇවිල්ලා එයාගේ දියමන්තිය ඉල්ලනවා. ඉතින් යාළුවා කියනවා පොඩ්ඩක් ඉන්නවා මම දෙන්නම් කියලා. එතනට අපේ හීරෝ ඇවිල්ලා කියනවා අපිට පරක්කු වෙලා තියෙන්නේ දැන් මෝස්ටර්ලා ගොඩ ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් ආයි හීරෝයින් දියමන්තිය ඉල්ලන්න හදනවා. ඒත් එයාගේ යාළුවා හීරෝයින්ව ගණන් ගන්නේ නැහැ. දැන් හීරෝ ගිහිල්ලා බල කරලා ඉල්ලනවා. එතකොට යාළුවන්ගේ පැත්ත අරගෙන හීරෝයින් හීරෝට කියනවා ඔයාට වැඩක් නැහැනේ ඔයා මෙතනින් යන්න කියලා. ඉතින් හීරෝ දුකින් මෙතනින් යනවා. එයා මේ යන්නේ හීරෝයින්ගේ ගෙදරට. එයා ගියහම දකිනවා ගොඩක් මෝස්ටර්ලා එළියට ඇවිල්ලා ගොඩ අය මෙයාට ඇටැක් කරනවා. ඒ හින්දා මේ කුරුමිට්ටෝ මෝස්ටර්ලාට වෙඩි තියනවා. ඉතින් ඒවා අපේ හීරෝගෙන්ගේ වැදිලා මෙයා යනවා ඒගොල්ලන්ගේ ලෝකයට. දැන් හීරෝයින් ගෙදර ඇවිල්ලා බලද්දි හීරෝ නෑ. එයා මෝස්ටර්ලාගේ ලෝකේ හිර වෙලා කියලා මේ කුරුමිට්ටෝ හීරෝයින්ට කියනවා. ඉතින් හීරෝයින් යනවා අර දොරටුවෙන් මෝස්ටර්ලාගේ ලෝකයට හීරෝ බේරගන්න. එහෙට ගියහම මෙයා දකිනවා මෝස්ටර්ලා බර ගාන ඉන්නවා. එයාලා නිදාගෙන තමයි ඉන්නේ. ඒ අතර අපේ හීරෝත් ඉන්නවා. ඒ වගේම මෙයාලට තව කුරුමිට්ටකුත් හම්බ වෙනවා. එයා ගොඩක් කලින් තමයි මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. දැන් හීරෝයින් කොළපාට පාෂාණයක් දකිනවා. ඒ පාෂාණේ ළඟට හීරෝයින්ගේ ෆෝන් එක ලං කරාම ඒක දිලිසෙන්න ගන්නවා. ඉතින් හීරෝයින් ප්ලෑන් එකක් ගහනවා මේ පාෂාණේ හදිසියේව විනාශ වුණොත් මේ මෝස්ටර්ලා ඉන්න මුළු ගහලෝක විනාශ වෙනවා. ඉතින් මේ තුන් දෙනා එතනින් පැනලා අර පාෂාණේ දිහාවට ෆෝන් එකේ බැටරි එක විසි කරනවා. ඒ පාෂාණ පිපිරිලා ඒ මුළු ගහලෝකයම විනාශ වෙනවා. අපේ යාළුවෝ තුන් දෙනා එතනින් කොහොම හරි බේරිලා ආයෙ යාළගේ ලෝකෙට එනවා. දැන් ඉතින් මෙයාලා හැමදේම ඉවරයි කියලා හිතනවත් එක්කම අර හැම මෝස්ටර් කෙනෙක්ම එකතු වෙලා ලොකු රාක්ෂසයෙක් වෙලා මෙයාලාට ඇටැක් කරන්න ගන්නවා. ඔන්න එතකොටම අර දියමන්තිය දුන්නේ නැති කෙල්ල දියමන්තිය දෙන්න කියලා හිතාගෙන හීරෝයින්ගේ ගෙදරට එනවා. ඉතින් මෙයාට මේ රාක්ෂයාව දැකලා කලන්තෙට වගේ එනවා. කොහොම හරි මේ රාක්ෂයාගෙන් බේරෙන්න කට්ටිය එක්කම වහලේ උඩට යනවා. හැබැයි ඉතින් වහලේටත් වඩා මේ රාක්ෂයා ලොකුයි. දැන් මේ හැමෝටම මේ රාක්ෂයා ඇටැක් කරනවා. මෙතනදී හීරෝයින් දකිනවා අර ගෑනු ළමයාගේ කරේ අර දියමන්තිය තියෙනවා කියලා. එයාට අදහස ඇවිල්ලා අර දියමන්තිය අරන් රාක්ෂයාගේ කටට දියමන්තිය විසි කරනවා. මේ දෙයින් මේ රාක්ෂයා විනාශ වෙලා යනවා. ඒක නිසා හැමෝම මේ දෙයින් බේරෙනවා. දැන් හීරෝයින් ඊළඟ දවසේ ඇහැරෙද්දි අම්මා යාගේ ඇඳ ගාව. ඉතින් එයා අම්මත් එක්ක කතා කරනවා. මෙයා හිතනවා මේක හීනයක්ද කියලා. මෙයා ඉක්මනට යනවා ගෙදර උඩටත් තියෙන රහස් කාමරයට. මෙයා දකිනවා අර කුරුමිට්ටෝ ටික ගෙදර ලස්සන කරන්න විදියක් ගැන කතා කර ඉන්නවා. මේක ඇත්තන්නේ. ඉතින් කතාවේ අන්තිමට අපිට පෙන්නනවා හීරෝයින් හීරෝත් එක්ක එකට ඉස්කෝලේ යනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ලස්සන මූවි එක ඉවර වෙන්නේ. ඉතින් ඔය අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ මූවි එක ගැන අදහස් පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඉතින් ආයෙත් දවසක මේ වගේ ලස්සන මූවි එක ඉක්මනටම අපි හමු වෙමු. ඔබට සුබ දවසක්.